ආයුබෝවන් පුතාලා හැමෝටම. ඔයාලා හැමෝම චත්‍ර YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද අපි 10 වසර පළවෙනි පාඩමේ 3 වෙනි කොටස තමයි කතා කරන්නේ. ඒ කියන්නේ පුරාවිද්‍යා මූලාශ්‍ර. පුතාලට අපේ පාඩමේ මුල් කොටස් දෙක පහළ description එකේ link වලින් ගිහින් බලන්න පුළුවන්. දිගටම අපේ පාඩම් වලට සම්බන්ධ වෙන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. හොඳයි, අපි මුලින්ම බලමු පුරාවිද්‍යා මූලාශ්‍රයක් කියන්නේ මොකක්ද කියලා. පුරාවිද්‍යා මූලාශ්‍රයක් කියන්නේ පොළව කැණීමට ලක් කරලා ගොඩගනු ලබන දේවල් විද්‍යාත්මකව ඔප්පු කරලා කාල නිර්ණය කරලා අධ්‍යයනය පිණිස භාවිතා කරන එකට. හරියටම කිව්වොත් පුරාවිද්‍යා මූලාශ්‍ර ඉතිහාසයේ හදවත වගේ. ඒ තරම්ම වැදගත්කමක් පුරාවිද්‍යා මූලාශ්‍ර වලට තියෙනවා. මොකද කියනවා නම් මේවායේ විශ්වසනීයත්වය ඉතා වැඩි. කාබන් නිර්ණය හරහා කාල අනුක්‍රමණය සොයාගෙන තහවුරු කරගත්ත තොරතුරු අපිට පුරාවිද්‍යා මූලාශ්‍ර හරහා එළියට එනවා. ඒ නිසා පුරාවිද්‍යා මූලාශ්‍ර අතිශය වැදගත් කියලා තමයි අපි විශ්වාස කරන්නේ. ඉතින් පුතේ, පුරාවිද්‍යා මූලාශ්‍ර ප්‍රධාන වශයෙන් බෙදීම් කිහිපයකින් අපිට කතා කරන්න පුළුවන්. අපි බලමු මොනවද මේ ප්‍රධාන බෙදීම් කියලා. පුරාවිද්‍යා මූලාශ්‍ර ප්‍රධාන වශයෙන් අභිලේඛන, කාසි, නටබුන්, චිත්‍රමූර්ති කැටයම් සහ පුරාවස්තු විදිහට කොටස් කරන්න පුළුවන්. අභිලේඛන නම් සෙල්ලිපි සහ සන්නස් කියලා කොටස් දෙකයි. කාසි දේශීය කාසි සහ විදේශීය කාසි කියලා හඳුන්වනවා. නටබුන් නම් ආගමික සහ ආගමික නොවන විදිහට ඕනෑතරම් ලංකාවෙන් හොයාගන්න පුළුවන්. චිත්‍රමූර්ති කැටයනොත් ඒ විදිහම තමයි. ගොඩාක් චිත්‍රමූර්ති කැටයම් අපිට අනුරාධපුර පොළොන්නරු පුරාවිද්‍යා කැණීම් වලින් හොයාගෙන තියෙනවා. අපි බලමු මේ එක් කොටස් වෙන වෙනම අධ්‍යයනය කරලා අපි කොහොමද මේවා අඳුනගන්නේ කියලා. අපි මුලින්ම යමු අභිලේඛන වලට. අභිලේඛන කියලා කියන්නේ සාහිත්‍ය මූලාශ්‍ර නොවන අනෙකුත් සියලුම ලිපි ලේඛන. මේවා හඳුන්වන පොදු නම තමයි අභිලේඛන කියන්නේ. ගල් වලින්, මැටි පුවරු වලින්, බිත්තිවල, තඹ තහඩු, රන් තහඩු වල, දැව සහ වෙනත් භාජන වගේ දේවල් වල තමයි මේ ලේඛනයන් අපිට හම්බ වෙන්නේ. අපි අභිලේඛන ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. ඒ තමයි සෙල්ලිපි සහ සන්නස්. හරි. එතකොට මොනවද මේ සෙල්ලිපි කියලා කියන්නේ? සෙල්ලිපි කියලා කියන්නේ ශිලාමය දේවල්. එහෙම නැත්නම් ගල් වල ලියන ලද දේවල්. කටුව සහ මිටි ආධාරයෙන් එකලාපේ ගල්වඩුවන් විසින් තමයි සෙල්ලිපි රචනා කරලා තියෙන්නේ. සෙල්ලිපි වර්ග ගණනාවක් අපිට ලංකා ඉතිහාසයේදී හඳුනගන්න ලැබෙනවා. අපි මුලින්ම බලමු මොනවද මේ සෙල්ලිපි වර්ග කියලා. පළවෙනියටම ලෙන් ලිපි. ඒ කියන්නේ ඒ කාලේ රජවරු සහ වෙනත් পদවි තනතුරු තානාන්තර දරූ පුද්ගලයන් අපේ භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් ගල්ලෙන් පූජා කරා. අන්නේ ගල්ලෙන් වල ලියපු ලිපි තමයි ලෙන් ලිපි කියලා හඳුන්වන්නේ. ගිරිලිපි කියන්නේ ගල් තලාවක හරි ගල් කුළුණක හරි ලියපු ලිපියක්. ටැම් ලිපි කියලා කියන්නේ ගල් කුළුණු එහෙම නැත්නම් ගල් කණුවක ලියපු ලිපි. හරියට බදුළු ටැම් ලිපිය වගේ. පුවරු ලිපි කියන්නේ ගල් පුවරුවක් මත ලියපු ඒවා. නිශ්ශංකමල්ල රජතුමාගේ ගල්පොත ශිලාලේඛනයත් එවැනි විශාල ගල් පුවරුවක්. ආසන ලිපියක් කියන්නේ මල් ආසන වගේ තැන්වල ලියපු රචනාවල්. කටාරම් ලිපි කියලා කියන්නේ ගල් ලෙනෙහි කටාරම මත එහෙම නැත්නම් වැහි පිහිල්ල මත ලියන ලද ලිපිය. මේ විදිහට සෙල්ලිපි ගණනාවක් අපිට දකින්න ලැබෙනවා. අපි සෙල්ලිපි ගැන කිව්වොතින් පැරණි ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක ලේඛන අතර මේවා මුල් තැනක් ගන්නවා. පැරණිම ලිපි විදිහට අපි බ්‍රාහ්මීය ලිපි තමයි හඳුන්වා දෙන්නේ. ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ වගේ බ්‍රාහ්මීය ලිපියක් අපිට මුලින්ම හම්බ වෙන්නේ. සිංහල ප්‍රාකෘත භාෂා විශේෂයකින් තමයි ලියලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි, ඒ සෙල්ලිපි වල විශේෂතා කීපයක්ම තියෙනවා. රජවරුන් විසින් කරවපු පූජාවන්, ගම්බිම් පිදීම්, විහාරාරාම පාලනය, රජයේ වෙළඳාම් සම්බන්ධ නීති, බදු අය කිරීම සම්බන්ධ නීති, වැරදිකරුවන්ට දඬුවම් දීම්, සමාව දීම්, සේවා ඇගයීම් වගේ ගොඩාක් තොරතුරු මේ ලිපිවල ලියලා තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් සොරබොර වැව ලිපියේ
එහෙම නැත්නම් බදුලු ටැම් ලිපියේ වෙළඳ පොලක පරිපාලනය දක්වලා තියෙනවා. ඒ වගේම දැදිගම අබේදාන පුවරු ලිපියේ වැරදිකරුවන්ට සමාව දීමක් ගැන දක්වනවා. මිහින්තලා ලිපිවල ලෙන් පිදීම් ගැන දැක්වෙනවා. ඉතින් මේ විදිහට සෙල්ලිපි හරහා තහවුරු කරගත් විශ්වාසනීය තොරතුරු අපිට ලබා ගන්න පුළුවන්. මං ඉස්සෙල්ලත් කිව්වා වගේ අපේ මේ සෙල්ලිපි ඒ කාල සීමාවල් වල රචනා වූවාද නැද්ද කියලා විද්‍යාත්මකව සොයා බැලිය හැකි නිසා මේවා විශ්වාසනීයත්වයේ වැඩි සුවිශේෂී පුරාවිද්‍යා මූලාශ්‍රයක් වෙනවා. සෙල්ලිපි වගේම අභිලේඛනවල එන අනෙක් අංශය තමයි සන්නස් කියන්නේ. ඉතිහාසයේ ඉගෙනීමට යොදා ගනු ලබන සන්නස් අතර තඹ හා රන් සන්නස් දෙකක් දකින්න ලැබෙනවා. ඒ තමයි වසභ රජතුමාගේ කාලේ ලියවිච්ච වල්ලිපුරම් රන් සන්නස සහ පළමුවන විජයබාහු රජතුමාගේ පනාකඩුව තඹ සන්නස. වල්ලිපුරම් රන් සන්නසේ නම් ඉසිගිරිය කියන ඇමතිවරයා පියංගුක තිස්ස කියන විහාරය නිර්මාණය කිරීම තමයි දක්වන්නේ. පනාකඩුව තඹ සන්නසේ නම් දැක්වෙන්නේ සිත්නරුබින් බුදල්නා එහෙම නැත්නම් බුද්ධරාජ කියන ඇමතිවරයාට විජයබා රජතුමා පූජා කරපු ගම්බිම් සම්බන්ධයෙන්. මේ අභිලේඛනවල සත්‍ය තොරතුරු බොහෝමයක් අන්තර්ගත වීම විශේෂිතයි. ඒ කාලවකවානු තුල ලංකාවේ දේශපාලන, ආර්ථික, සමාජීය, ආගමික යනාදී සියලුම අංශයන් ආවරණය කරන්න තරම් මේ සෙල්ලිපි වැදගත්කමක් දක්වනවා. ඒ විතරක් නෙමෙයි සාහිත්‍ය මූලාශ්‍රවල තියෙන තොරතුරුත් සෙල්ලිපි හරහා හෝ සන්නස් හරහා අපිට තහවුරු කරගන්න පුළුවන්. සාහිත්‍ය මූලාශ්‍ර නැත්නම් තොරතුරු ආවරණය කරගන්න අපිට අමාරුයිනේ. හැබැයි සෙල්ලිපි සහ සන්නස් හරහා අපිට පුළුවන් ඒ තොරතුරු අනාවරණය කරගන්න. ඒ විතරක් නෙමෙයි අතීතයේ සිට පැවතගෙන එන භාෂාමය ලක්ෂණ, ඒ කියන්නේ අපේ ආරම්භක අත්අකුරු කොයි වගේද, ඒවායේ විකසනය කොයි වගේද, මෙන්න මේවා ගැනත් අපිට අවධානය යොමු කරන්න පුළුවන්. හොඳයි පුතේ, දැන් අපි බලමු නානක විද්‍යාව ගැන. නානක විද්‍යාව කියන්නේ මොකක්ද? නානක විද්‍යාව කියලා කියන්නේ කාසි පිළිබඳව අධ්‍යයනය කිරීම. ක්‍රිස්තු පූර්ව 250ක තරම් ඈත ඉතිහාසයේ ඉඳලා මෙරට කාසි නිෂ්පාදනය වෙලා තියෙනවා. ලංකාවට අවශ්‍ය කාසි මෙරටදීමයි නිපදවලා තියෙන්නේ. ඒ සඳහා කාසි අච්චු, ඒ සඳහා භාවිතා කරපු ලෝහ තාක්ෂණය, ඒ හැම දෙයක්ම අපිට පුරාවිද්‍යාත්මකව හම්බ වෙලා තියෙනවා. ඉතින් මේ කාසි අධ්‍යයනය ඉතාමත් වැදගත්. විශේෂයෙන්ම පැරණි ආර්ථික තත්ත්වයන්, පැරණි විදේශ සම්බන්ධතා, විදේශ විනිමයන් ගැන, ඒ වගේම ආගමික තත්ත්වයන් ගැනත් අපිට කාසිය හරහා තොරතුරු අනාවරණය කරගන්න පුළුවන්. කාසි එහෙම නැත්නම් නානක විද්‍යාව අපිට ප්‍රධාන කොටස් දෙකක් යටතේ කතා කරන්න පුළුවන්. ඒ තමයි දේශීය කාසි සහ විදේශීය කාසි. දේශීය කාසි අතර හස්සෙබූ කාසිය නැත්නම් කහාපනය තමයි ප්‍රධාන වෙන්නේ. මේ තමයි ලංකාවේ හදපු පළවෙනි කාසිය. හස්සෙබූ කාසිය කියන්නේ විශේෂ හේතුවක් තියෙනවා. මේ කාසියේ අපිට හම්බ වෙනවා ඇතෙකු, ඉරක් සහ ගසක සලකුණක්. ඒ නිසායි ඒකට අපි හස්සෙබූ කාසිය කියන්නේ. ඊට අමතරව ලක්ෂ්මී කාසි, ඇතා හා ස්වස්තික කාසි, තඹ මස්ස, අක වගේ කාසි දේශීය කාසි විදියට අපිට හම්බ වෙලා තියෙනවා. විදේශීය කාසි ගත්තොතින් එහෙම ඉන්දු කාසි, චීන කාසි, රෝම කාසි, පර්සියන් කාසි, අරාබි කාසි වගේ කාසි වර්ග ගණනාවක් අපිට දකින්න ලැබෙනවා. අභිලේඛන සහ කාසි වලට පස්සේ අපි ඊළඟට කතා කරන්න යන්නේ නටබුන් ගැන. හරිම ආකර්ශනීය කොටසක් තමයි නටබුන් කියලා කියන්නේ. පුරාවිද්‍යා කැණීම් හරහා හොයාගෙන කැඳී බිඳී ගියපු සුන්බුන් වෙච්ච කොටස් තමයි අපි නටබුන් විදිහට අධ්‍යයනය කරන්නේ. නටබුන් නම් ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. ඒ තමයි ආගමික නටබුන් සහ ආගමික නොවන නටබුන්. මේ නටබුන් විශේෂ වෙන්න හේතු කීපයක් තියෙනවා. ඒ යුගවලදී මේවා ගොඩනැගිලි විදිහට තිබිච්ච එක තමයි මේවායේ තියෙන විශේෂත්වය. කාබන් නිර්ණයට අනුව කාලානුපිළිවෙළවල් සකස් කරලා බැලුවාම විද්‍යාත්මකවම අපිට මේක ඔප්පු කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි,
මේ තියෙන ගෘහ නිර්මාණ ශිල්පයන්, ඒ තියෙන තාක්ෂණික අංගයන් සහ එයාලගේ ජීවන රටාවල් අපිට හොඳටම මේ නටබුන් හරහා අඳුර ගන්න පුළුවන්. ඒක තමයි නටබුන් වල තියෙන සුවිශේෂීත්වය. අපි දැන් බලමු ආගමික නටබුන් කියන්නේ මොනවටද කියලා. අනුරාධපුරය, පොළොන්නරුව ඇතුළු සියලුම ආගමික අගනගරයන් තුල තිබෙන බෞද්ධ පමණක් නෙවෙයි වෙනත් ආගම් වලට අදාළ වෙච්ච සියලුම වෙහෙර විහාර, දේවාල මේ ගණයට තමයි අයිති වෙන්නේ. උදාහරණ විදිහට රුවන්වැලි මහා සෑය, අභයගිරිය, ජේතවනය, විවිධාකාර පිළිම ගෙවල්, බෝධිගරයන්, වටදා ගෙවල්, පිරිවෙන් පද්ධති, මහමෙවුනාව වගේ උද්‍යාන, දේවාල, කෝවිල්, සොත්තිශාලා වැනි බ්‍රාහ්මණයන්ගේ ආගමික මධ්‍යස්ථාන මෙන්න මේවා අපිට ආගමික නටබුන් ගණයට දාන්න පුළුවන්. විශේෂයෙන්ම කියනවා නම් මේ නටබුන් හරහා අපේ අතීතයේ පැවති ආගමික පසුබිම ගැන හොඳ අවබෝධයක් අපිට ගන්න පුළුවන්. ඒ වගේම ඒ කාල තුලදී අපේ ආගම් තුල තිබිච්ච සහයෝගීතාවය, සහජීවනයත් අපිට මේත් එක්කම බලා ගන්න පුළුවන්. ඒක නම් අපිට හොඳ පාඩමක්. ඒ වගේම ආගමික නොවන නටබුනුත් තියෙනවා. ඒ නටබුනුත් අපිට බොහෝමයක් පැරණි පුරාවිද්‍යා භූමි තුලින් තමයි හම්බ වෙන්නේ. ලෞකික ජීවිතය හා බැඳෙනු මේ නටබුන් එකල මිනිසුන්ගේ ජීවන රටා හා ක්‍රමවේදයන් මනාව පෙන්වා දෙනවා. උදාහරණයක් විදිහට සීගිරිය, රජමාලිගා, රෝහල් පද්ධති, ඇලවේලි, පොකුණු, වැව්අංග, වැසිකිලි කැසිකිලි පද්ධති, උද්‍යාන මේ ඔක්කොම ආගමික නොවන නටබුන්. තවත් විදිහකින් කියනවා නම් පොළොන්නරුවේ පරාක්‍රමබාහු රජතුමාගේ රජමාලිගාව, මිහින්තලා රෝහල, ආලාහන පිරිවෙන් රෝහල, ඇලවේලි පද්ධතිය, යෝධවැව වගේ මහා පරිමාණ වැව්අංගයන්, කුට්ටම් පොකුණ, නෙළුම් පොකුණ වගේ පොකුණු මේවා සුවිශේෂී ගණයට දාන්න පුළුවන් අපිට. හොඳයි. අපි ඊළඟට බලමු පුරාවිද්‍යා මූලාශ්‍රවල ඊළඟ වර්ගය ගැන. ඒ තමයි චිත්‍රමූර්ති කැටයම්. ඒ යුගවල මිනිසුන්ගේ ජීවන ලක්ෂණ මෙන්ම තාක්ෂණීය කලාව, හැකියාව කොපමණක්ද යන්න මේ මූලාශ්‍ර හරහා තහවුරු වෙනවා. අපි මුලින්ම බලමු චිත්‍ර ගැන. චිත්‍ර ගැන කතා කරනකොට සීගිරි චිත්‍ර තමයි අංක 1ට එන්නේ. ඒකට හේතුව ලෝක ප්‍රකට චිත්‍රවීම තමයි. සීගිරි චිත්‍රවලට අමතරව හිඳගල චිත්‍ර, තන්තිරිමලේ ගුහා චිත්‍ර, තිවංක පිළිමගේ චිත්‍ර, මහියංගන ගර්භ චිත්‍ර, මහනුවර චිත්‍ර ඉතා සුවිශේෂී නිර්මාණයන්. ඉපැරණි මානව ලක්ෂණ, මෝස්තරයන්, රූපලාවන්‍යයන්, ජනජීවිතයේ ලක්ෂණයන් අපිට මේ චිත්‍ර හරහා අධ්‍යයනය කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. එයාලා භාවිතා කරපු කලා හැකියාවන්, පැරණි චිත්‍ර කලාවන් පිළිබඳ අධ්‍යයනය කරන කෙනෙක්ට ඉතාමත් වැදගත්. අපි දැන් බලමු මූර්ති ගැන. ශ්‍රී ලංකාවේ මූර්ති නිර්මාණය රන්, රිදී, ලෝකඩ, ටින් වගේ ලෝහවලිනුත් මැටි මූර්ති වලිනුත් දකින්න ලැබෙනවා. සුවිශේෂී කලාත්මක හැකියාවක් තමයි මූර්ති හරහා පිළිබිඹු වෙන්නේ. අවලෝකිතේශ්වර ප්‍රතිමා, නටරාජ මූර්ති, බුද්ධ ප්‍රතිමා, දේව ප්‍රතිමා මේ අතර සුවිශේෂී වෙනවා. ඉතා සියුම්ම නිර්මාණය කරන ලද මේ මූර්ති කලාව ලංකා ජනතාවගේ සූක්ෂම හැකියාවන් එළි දක්වන තැනක්. චිත්‍ර මූර්ති වගේම ඊට නොදෙවෙනි කලාංගයක් තමයි කැටයම් කියලා කියන්නේ. අපේ කලාංගවල ප්‍රධාන තැනක් ගන්න මේ කැටයම් කලාව සූක්ෂම හැකියාව විදහාපාන අවස්ථාවක්. මේ රට පැවති බොහෝ ස්ථානවල මේ කැටයම් හම්බ වෙලා තියෙනවා. ඇම්බැක්කේ දේවාල කැටයම්, දෙගල්දොරුව කැටයම්, සඳකඩ පහන, මුරගල, කොරවක්ගල, මකරතොරන්, වාහල්කඩ, වාමන රූප හා පියගැට පේලි මේ හැම තැනකම අපිට ලංකා කැටයම් දකින්න ලැබෙනවා. පලාපෙති මෝස්තර, මල් මෝස්තර, දියවැල් මෝස්තර වලින් යුක්ත ඉතාමත් අලංකාර කැටයම් කලාවක් අපේ දකින්න ලැබෙනවා. ඉතින් ඒකත් අපේ
ලාංකීය ජනතාවගේ සුවිශේෂී හැකියාවන් පෙන්වන අවස්ථාවක්. ඒ වගේම පැරණි ජනතාව විසින් නිර්මාණය කරන ලද සහ පරිහරණය කරන ලද දැනට ඉතිරිව තියෙන සියලුම දේවල් පුරාවස්තු විදිහට අපි දක්වනවා. කෞතුකාගාරවල, ආගමික ස්ථානවල, වෙනත් ආයතනවල මේ පුරාවස්තු දකින්න ලැබෙනවා. කොළඹ ජාතික කෞතුකාගාරයට ගියොතින් බොහෝමයක් පුරාවස්තුන් අපිට දැක බලා ගන්න පුළුවන්. හොඳයි පුතේ, අපි බලමු දැන් පුරාවස්තු එහෙම නැත්නම් අපේ මේ පුරාවිද්‍යාත්මක දේවල් ඇයි අපි රැක ගන්න ඕන කියලා. පුරාවිද්‍යා මූලාශ්‍රයක් කියලා කියන්නේ රටක අනන්‍යතාව පෙන්වන අවස්ථාවක්. අනාගත පරම්පරාවට අපේ උරුමයන් දැක ගන්න නම් අපි ඒව රැකගත යුතුමයි. මොකද ඒ හරහා තමයි ප්‍රෞಢ ඉතිහාසයක් අපිට ගොඩනගා ගන්න පුළුවන් වෙන්නේ. ඒ විතරක් නෙමෙයි, ඉතිහාසය අධ්‍යයනය කරන්න කැමති ඕනම කෙනෙක්ට මේ පුරාවස්තු තියෙන එක අතිශය වැදගත්. ඒ හරහා අනාගතයට අවශ්‍ය යම් කාරණා निराකරණය කරගන්නත් පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා පුරාවස්තු රැක ගන්න ඕනමයි. ඉතින් අපි මොනවද ඒකට කරන්නේ? පුරාවස්තු රැක ගන්න නම් අපිට කරන්න පුළුවන් දේවල් කීපයක් තියෙනවා. පුරාවිද්‍යාත්මක මූලාශ්‍රවල තියෙන වටිනාකම පිළිබඳව අනිත් අයව අපි දැනුවත් කරන්න ඕන. ඒ විතරක් නෙමෙයි, ඒ වගේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රවලට හානි කරන පිරිස් වලට නීතියෙන් දඬුවම් දිය යුතුයි. විශේෂයෙන්ම කිව්වොත් දඬුවම් ලබා දීමට අමතරව දඩ ගැසීම් වගේ දේවල් කරනවා නම් මිනිස්සු ඒවාට අත තියන්න චුට්ටක් බය වෙනවා. ඒ විතරක් නෙමෙයි, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හරහා මේ මූලාශ්‍ර ආරක්ෂා කිරීමටත් සංරක්ෂණය කිරීමටත් පියවර ගන්න ඕන. දැනටමත් ඒවා ඒ විදිහටම කෙරෙනවා. ඒ වගේම සංවර්ධන කටයුතු කරනකොට පුරාවිද්‍යා මූලාශ්‍රයන්ට හානි නොවන විදිහට තමයි ඒව සැලසුම් කරන්න ඕන. මොකද කියනවා නම් අපි අනාගතය ගොඩනගනකොට අපි අතීතයත් ඒ විදිහටම ආරක්ෂා කළ යුතු නිසා. මොකද ඒ හරහා අපිට බොහෝ තොරතුරු අනාගතය වෙනුවෙන් නිර්මාණය කරන්න පුළුවන් නිසා. ඒ තාක්ෂණය, ඒ හැකියාව, ඒ කලාත්මක භාවය අපිටත් භාවිතා කරන්න පුළුවන්. ඒ නිසා අපි ඒව රකින්න ඕනමයි. ඒ නිසා සංවර්ධනය වගේම අතීතය ගැනත් අපි චුට්ටක් හිතන්න ඕන. හොඳයි. ඉතින් අපි මෙච්චර වෙලා කතා කරේ පුරාවිද්‍යාව ගැනනේ. අපි බලමු මේ පුරාවිද්‍යාව හරහා ගොඩනැගෙන ඉතිහාසයේ ප්‍රයෝජන මොනවද කියලා. තමා ජීවත් වන සමාජය සහ ලෝකය පිළිබඳ යථාබෝධයක් ලබා ගැනීමට ඉතිහාසය අතිශයින්ම වැදගත්. ඒ විතරක් නෙමෙයි, අතීත අත්දැකීම් මගින් වර්තමානයේ තේරුම් අරගෙන අනාගතය ගොඩනගා ගන්නත් අපිට හැකියාව තියෙනවා. ඒ වගේම රටේ ජාතික අනන්‍යතාවය හඳුනා ගන්නත් ඉතිහාසය බලපෑම් කරනවා. මනුෂ්‍යත්වයට ආදරය කිරීමෙන් ජාතික සමගිය ගොඩනගා ගන්නත් අපිට හැකියාව ලැබෙනවා. ඒ වගේමයි එහෙම නිර්මාණය වෙච්ච ජාතීන් අතර, අන්‍ය සංස්කෘතීන් අතර ගරු කිරීමක් ඇති වෙන්නත් ඉතිහාසය බලපානවා. විවිධ මත ඉවසන්න, විචාර බුද්ධියෙන් කටයුතු කරන්න, පෞරුෂත්වය වර්ධනය කරන්න, මේ හැම දෙයකටම ඉතිහාසය ඊටාම වැදගත්. මොකද ඉතිහාසය හරහා නිර්මාණය වන්නේ පරිපූර්ණ මිනිස්සෙක්. හොඳයි පුතේ, අපි අද මේ කතා කරලා ඉවර වුණේ 10 ශ්‍රේණියේ පළවෙනි පාඩම. ඒ කියන්නේ ඉතිහාසය හැදෑරීමේ මූලාශ්‍ර පාඩමේ 3 වෙනි කොටස. මේ කොටසින් අපේ පාඩමත් සම්පූර්ණයෙන්ම අවසන් වෙනවා. ඉතින් පුතේ, දිගටම අපේ පාඩමත් එක්ක සම්බන්ධ වෙන්න අපේ channel එක subscribe කරලා bell icon එක ඔබන්න අමතක කරන්න එපා. ඊළඟ දවසේ තවත් මේ වගේම පාඩමකින් අපි හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.